කොටස් වෙළඳපොළ ආයෝජන අවස්ථා හඳුනාගන්නේ කොහොමද? CSC වෙබ් අඩවිය පරිශීලනය කිරීම මෙහිදී වැදගත් වෙනවා. එමගින් කොටස් වෙළඳපොළේ දෛනික උච්චාවචනයන් පිළිබඳ විස්තර අධ්‍යයනය කළ හැකියි. මෙම වෙබ් අඩවිය අධ්‍යයනය කර මූල්‍ය උපදේශකගේ උපදෙස් ලබාගෙන කොටස් මිලදී ගැනීම පිළිබඳ තීරක විය යුත්තේ ඔබයි. කොටස් වෙළඳපොළෙහි ලයිස්තුගත කර ඇති සියලු සමාගම් පිළිබඳ විස්තර මූල්‍ය වාර්තා මෙම වෙබ් අඩවිය ඇතුළත් වෙනවා. කොටසක net asset value වලට වඩා අඩුවෙන් කොටස් වෙළඳපොළේ විකිරණ අවස්ථාවකදීත් එම කොටසේ EPS අගය සැලකිය යුතු මට්ටමක ඇති අවස්ථාවක උදාහරණ වශයෙන් 10% පමණ වන විට මිලදී ගැනීම සුදුසුයි. ලාභ ලබන ආයතන හඳුනාගන්නේ කොහොමද? සෑම සමාගමකටම අදාළව වාර්ෂික මූල්‍ය වාර්තා නිකුත් කරනු ලබනවා. එම මූල්‍ය ප්‍රකාශ අධ්‍යයනය මගින් ඉහළ ලාභාංශ ලබන ආයතන හඳුනාගත හැකියි. ඒ අනුව කොටස් වෙළඳපොළ ආයෝජනයට සුදුසු සමාගමක් තෝරාගත හැකියි. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් වෙබ් අඩවිය සහ investing.com යන වෙබ් අඩවිය මගින් සමාගම් වල ලාභාංශ කොටස් හිමිකම් නිකුත් කරන දිනයන් කාර්තු සහ වාර්ෂික මූල්‍ය වාර්තා අධ්‍යයනය කළ හැකියි. ආයෝජන සිදු කිරීමට සුදුසුම කාල මොනවාද? කොටස් වෙළඳපොළ ආයෝජන සිදු කිරීම සඳහා නිශ්චිත කාලවකවානුවක් නොමැති අතර කොටස් වෙළඳපොළ මිල පහළ වෙන අවස්ථාවලදී මූල්‍ය උපදේශකගේ උපදෙස් සහ මූල්‍ය වාර්තා අධ්‍යයනය කර ආයෝජන සිදු කිරීම යෝග්‍ය වෙනවා. කාලානුරූපීව එක් සමාගම් වල මිල ඉහළ පහළ යාම සිදු වෙනවා. ලෝක ප්‍රකට ආයෝජකයන් බොහෝ විට ආයෝජන සිදු කරන්නේ කොටස් වෙළඳපොළ කඩා වැටෙන අවස්ථාවලයි. ලෝක ප්‍රමුඛ පෙළේ කොටස් වෙළඳපොළ ආයෝජකයෙකු වන වරන් බෆෙට්ගේද අදහස මේ වෙනවා. ආයෝජනයට අදාළ ප්‍රතිලාභ ලබාගත හැකි කාලය පිළිබඳ තීරණය කරන්නේ කොහොමද? එක් සමාගම් ආයෝජන සඳහා ප්‍රතිලාභ ලබා දෙන ආකාර කිහිපයක් තිබෙනවා. ලාභාංශ මුදලින් සමාගමේ කොටස් වලින් සහ ලාභාංශ මුදල් හා කොටස් යන ආකාර දෙක මගින් ගෙවීම් සිදු කරනු ලබනවා. උදාහරණ ලෙස බොහෝ විට බැංකු සමාගම් මාර්තු සහ අප්‍රේල් මාසවලදී කොටස් වලට ලාභාංශ ගෙවීම් කරනු ලබනවා. තවත් සමාගම් වසරකට දෙවරක් සහ වසරේ කාර්තුවලදීත් ගෙවීම් කරනු ලබනවා. නිසුණක් ලෙස සිලෝන් දුම්කුල සමාගම වසරකට වාර 5ක් පමණ ලාභාංශ ගෙවීම් කරනු ලබනවා. එසේම තවත් සමාගම් කොටසක් විසින් උපයන සියලු මුදල් ආයෝජකයන්ගේ අතර ලාභාංශ ලෙස බෙදා දෙන අතර තවත් සමාගම් කොටසක් විසින් උපයන ලද මුදලෙන් 70-75-90 ලෙස මුදලින් ලාභාංශ ගෙවනු ලබනවා. ඇතැම් සමාගම් ලාභාංශ නොගෙව්වද එම ලාභාංශ කොටස් වල ඒකකයක මිලට එකතුව එම කොටසක මිල වසරෙන් වසර ඉහළ යාම සිදු වෙනවා. කොටස් වෙළඳපොළ ආයෝජන සිදු කිරීම සඳහා මූල්‍ය උපදේශකයෙකු තෝරාගත යුතුද? තෝරාගත යුතු නම් ඒ සඳහා සුදුසු උපදේශකයෙකු සොයාගන්නේ කොහොමද? කොටස් වෙළඳපොළ ආයෝජන සිදු කිරීමට මූල්‍ය උපදේශකයෙකු තෝරා ගැනීම ඉතා වැදගත් වෙනවා. බොහෝ තරවකාර ආයතන ප්‍රධාන නගර කේන්ද්‍රීයව පවතිනවා. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් හෙවත් CSC වෙබ් අඩවිය මගින් බ්‍රෝකර්වරයෙකු සොයා ගැනීමට අවස්ථාව තිබෙනවා. කොටස් වෙළඳපොළ සීග්‍රයෙන් ඉහළ පහළ යාම් වලදී ආයෝජන පිළිබඳව බියක් ඇති කරගත යුතුද? ඉහළ පහළ යාම් කොටස් වෙළඳපොළෙහි සිදුවිය හැකියි. පසුගිය සමයේ පාස්කු ප්‍රහාරදී මෙන්ම COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් කොටස් මිල සීග්‍රයෙන් පහළ යන ලැබුණි. එසේම 2022 වසරේ මෙරට ආර්ථික බංකොලොත්භාවය හේතුවෙන් කොටස් මිල සීග්‍රයෙන් පහළ යනු ලැබුණි. ඒ අනුව හඳුනාගත හැක්කේ කොටස් වෙළඳපොළ සීග්‍ර පහළ යාම සඳහා ස්වභාවික හා වෙනත් හේතුන් මත ඇතිවන ව්‍යසන බලපා ඇති බවයි. ඉහත වකවානුවල මෙරට කොටස් වෙළඳපොළ සීග්‍රයෙන් පහළ බසින විට මෙරට ආයෝජකයන් බියට පත් වුවද විදේශ ආයෝජකයන් ආයෝජනය කිරීම වෙත පෙළඹෙන අයුරු නිරීක්ෂණය විය. රටක ආර්ථිකය ස්ථාවර වන විට කොටස් වෙළඳපොළ සීග්‍ර ඉහළ යාම සහ සුළු පහළ යාම දක්නට ලැබේ. යම් සමාගමක කොටසක නාමික අගයට වැඩියෙන් පහළට ගමන් කළද එම සමාගමේ කොටසක උපයන අගය ඊට ඉහළ අගයක් ගනු ලබන්නේ නම් එම කොටස් මිලදී ගැනීමට බිය යුතු වන්නේ නැහැ. අනෙකුත් ව්‍යාපාර සඳහා සිදු කරන ආයෝජන වලට වැඩියෙන් කොටස් වෙළඳපොළ ආයෝජන ඇති වැදගත්කම කෙබඳුද? කොටස් වෙළඳපොළෙහි ඕනෑම අවස්ථාවක ආයෝජනය කිරීමටත්
ආයෝජනය කළ මුදල නැවත ලබා ගැනීමටත් හැකියාව පවතිනවා. කොටස් වෙළඳපොළෙහි බුද්ධිමත්ව ආයෝජනය කළහොත් අනෙකුත් ව්‍යාපාර වෙත සිදු කරන ලබන ආයෝජන දීමෙන් පියට පත්විය යුතු නැහැ. ඉහළ ලාභාංශ ලබාගත හැකියි. කොටස් වෙළඳපොළ ගිණුමක් අනුමන්න සම්බන්ධ විය යුතු ආයතන මොනවාද? CSC හෙවත් කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් වෙබ් අඩවිය මගින් මේ පිළිබඳ විස්තර ලබාගත හැකියි. CSC මොබයිල් ඇප් එක මගින් ගිණුමක් ඉතා කෙටි කාලයක් තුළදී ඔබටම ආරම්භ කළ හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ජාතික හැඳුනුම්පත් සහ බැංකු ගිණුමක් පමණයි. අංක 9. කොටස් වෙළඳපොළ ආයෝජන සිදු කළ හැකි අවම මුදලක් තිබෙනවද? ඇතැම් ආයතන රුපියල් 50,000 හෝ ඊට ඉහළ මුදල් අපේක්ෂා කළද රුපියල් 5,000කින් හෝ ඊට අවම මුදලකින් ගිණුමක් ආරම්භ හැකි සමාගම් පවතිනවා. නිදසුනක් ලෙස උසස් පෙළ පාසල් සිසුන්ට ව්‍යාපෘතියක් ලෙස රුපියල් 1000ක මුදලකින් ගිණුමක් කැරමීමට අවස්ථාව ලබා දී තිබෙනවා. තෝරාගන්නා තෙරවුකාර ආයතනය අනුව කොටස් මිලදී ගැනීමට වැය කළ යුතු අවම මිල තීරණය වෙනවා. කොටස් වෙළඳපොළ ආයෝජනයෙන් පසු සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? ස්ථාවර තැන්පතුවක් ලෙස මුල් ආයතනයක ඔබ කිසියම් මුදලක් ආයෝජන කර ප්‍රතිලාභ ලැබීමට කිසියම් කාලයක් බලා සිටිනවා. එවැගේම කොටස් වෙළඳපොළ ආයෝජනයකදීද මූල්‍ය විනයක් සහිතව ඉවසීමෙන් බලා සිටිය යුතු වෙනවා. කොටස් වෙළඳපොළ මිල ගණන් පහළ යන අවස්ථාවලදී මූල්‍ය උපදේශකගේ උපදෙස් පරිදි ආයෝජන මුදල ඉහළ නැංවීම වඩා වැදගත් වෙනවා. කොටස් වෙළඳපොළ කිසියම් කඩාවැටීමකදී ලබාගත් කොටස් අඩු මිලට නොවිකිණීමටත් කොටස් වෙළඳපොළ මිල ගණන් අධික ලෙස ඉහළ යාමවලදී කොටස් විකිණීම සම්බන්ධයෙන්ුත් ඔබ නොපමාව තීරණය කළ යුතු වෙනවා. මේ ගැන ඔයාට තියෙන ගැටලු පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ දැනුම් බෙදා ගන්න Band of 9 channel එක subscribe කරලා තියාගන්න.